දැන් කෑමට සල්ලි තියෙනවා. පුතා කොහෙන්ද පුතා මේව ගෙනාවේ? බෝන්චි. මායා බෝන්චි. ජැක් වෙච්ච සිද්ධිය සේරම කිව්වා. ඒ පොඩි සිද්ධි කිව්වේ නෑ අම්මට තේරෙන්නේ නෑ කියලා හිතලා. ඉතින් උන් කාලයක් බොහෝම සතුටින් ජීවත් වුණා. ගේට් හොඳට හදාගෙන ඇඳුම් පැළඳුම් අරගෙන හොඳ කෑම බීම භුක්ති විඳා. ජැක් අම්මත් එක්ක කිසි ඉතිරි කිරීමක් නැතුව වියදම් කළා. සල්ලි ටික ඉක්මනින් ඉවර වුණා. මම දන්නවා. අපිට ඕන තරම් බඩු තියෙනවනේ. මේවා අපි විකුණුමු අම්මා ඔක්කොම. කවුරු ගන්නවද ඕවා? මේක කරමු. අපි මේවා සුද්ධ කරලා පාරේ අයින් තියමු. දැන්නීමක් ගාලා අඩුවට දෙනවා කියලා. හොඳද අම්මා? අම්මා මං ආයෙ නගින්නම් බෝන්චි වෙලේ. නෑ. එපා පුතා ඒක බලන්නයි. වෙන මොන හරි දෙයක් කරන්න පුතා. දැන් අපි බලමු ජැක් මොකද කළේ කියලා. අහුනොත් ලොකු කරදරයක වැටෙන බව දැනගෙන ජැක් බෝන්චි වැලේ නැවතත් නගින්න තීරණය කළා. ජැක් දැන් හොඳට වෙස්වලාගෙන වෙන කෙනෙක් වගේ බලකුටුව පැත්තට ගියා ආයෙමත්. එපා ළමයි මෙහාට. ගිය පාර ළමයා හොරකම් කළා. මම දැක තියනවා වගේ. අව් නෑ ඉස්සෙල්ලා ළමයා කණ්ණාඩියක් දාලා තිබුණේ නෑ රැවුලකුත් තිබුණේ නෑ. මට ඇතුල් වෙන්න දෙන්න බෑ. යෝධයා උඹවත් මරයි මාවත් මරයි. මාත් එක්ක හොඳටම කේන්තියයි. හොඳයි එනවා ඇතුළට හැබැයි වැඩ කරන්න ඕනේ ටිකක් හොදන්න ඕනේ. හොඳයි. යෝධයා කෑම දෙනවා. දැන් කොහෙද හංගන්නේ ඔබ? Dia apa itu dia? Nghe được hả bạn? Mà thấy đâu không đẹp nè. Bác có thể phá ra đây ăn được. 만났네. Mà không được cái bác hay được. Ôi trời. Laki itse kanderai. Vielä me joutit vielä intelä vedäkne.